ශ්‍රී ලංකාවේ අනමි ජපන් භාෂා පාසල හරහා 2025 ඔක්තෝබර් අත්දිනවාරයට ජපානයේ උසස් අධ්‍යාපනය සඳහා පිටත් යන සිසුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පසුගියදා ගම්පහදී පැවැත්වුණා. උත්සවයේ සංවිධානය කරනු ලැබුවේ ආසියානු බේස්බෝල් සංගමේ නියෝජ්‍ය විනිසුරු අධ්‍යක්ෂ ශ්‍රී ලංකා බේස්බෝල් සංගමේ උපසභාපති හා අනමි ජපන් භාෂා පාසලේ නිර්මාතෘ සුජීව විජයනායක මහතායි. බෞද්ධ වත් පිළිවෙත්වලට මුල්තැන් ලබා දෙමින් ගරුතර ස්වාමින් වහන්සේ වැඩමවා පිරිත් සජ්ජායනා කොට දරුවන්ට සෙත් පැතීමටද අනමි ජපන් භාෂා පාසලේ නිර්මාතෘ සුජීව විජයනායක මහතා කටයුතු කරනු ලැබුවා. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ කොළඹ විද්‍යාලයේ කරු විදුහල්පති DMLP දිසානායක මහතායි. මෙහිදී ජපානයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා අවශ්‍ය ලියකියවිලි හා වීසා සිසුන් වෙත පිරිනැමීම සිදු කෙරුණා. දැන් තමයි වටිනාම අවස්ථාව උදා වෙලා තියෙන්නේ. මුලින්ම JCLI Japanese Language School එකේ ශාක්‍ය අරවින්ද උදිත ප්‍රමෝද්‍ය බුද්ධිකා කුමාරි කෝසලා ධනංජනී JL යොහාන් උදිත දිල්ෂාන් සසිරු ගයනුක නෙත්මිනි ලක්ෂානි විනෝලි වික්‍රමරත්න විහංගි හේරත් හෂේන් අමරසිංහ දුලන කල්ප දනුක සංකල්ප සුනෙර මිහිජය ඊළඟ අවස්ථාවටත් ඔබ සියලු දෙනාම සම්බන්ධ විය යුතුමයි. අතරම අනමි ජපන් පාසලේ මේ දක්වා සිසුන් 100කට අධික සංඛ්‍යාවක් අද වෙන විට ජපානය සඳහා යොමු කරන්න සුජීව මහතාට හැකි වෙලා තියෙනවා. ඒ නිමිත්තෙන් අද සූදානම් කරලා තියෙනවා මෙතන කේක් එකක් කපලා ඒ ජයග්‍රහණයේ මොහොත සමරන්න. සිසුවියන් 100 දෙනෙක් කියන්නේ පොඩි ප්‍රමාණයක් නෙමෙයි. අද වෙන විට 100 දෙනෙක්ගේ මාර්ගය පෑදිලා ඒ වගේම සුජීව මහත්මයා කිව්වා වගේ පවුල් 100ක් තමයි ඒ ජයග්‍රහණය ලැබලා තියෙන්නේ. මම හිතන්නේ ජීවිතේ ජය ගන්නවා නම් මේ වගේ තැනකට යොමු වෙන්න ඕනේ, මේ වගේ පන්නරයක් ලබන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. සිසුන් වෙත සමුදු දිනෙන් ලෙස අනමි ටී-ෂර්ට් ලබා දීමක්ද සුජීව විජයනායක මහතා අතින් මෙහිදී සිදු කෙරුණා. දරුතරියන් හා දෙමව්පියන් වෙත ප්‍රණීත දිවාපෝචන සංග්‍රහයක්ද මෙහිදී පිරිනැමුණා.